මේ දරුවන්ට කතා කරන්නේ සමහරු කොහමද? ඔය අපූර්වට කියන්නේ නැද්ද තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. මේ දරුවන්ට කියනවා. අපූර්වට කියනවා තොපිට කෙරුවා වැඩි, තොපිට සැප වැඩි. මේ හැම එකම වෙන වචන නැද්ද භාෂාවේ කියන්නේ? මතක තියාගන්න. රිදෙන වෛරය ඇති වෙන දේවල් ගෙවල් වලින් අයින් කරන්න. මේවා පින්නතුනේ ඉතින් මේ අද ඉඳන් පුරුදු වෙන්න ඕන ගිහිල්ලා හොඳේ. දරුවෝ දෙමව්පියොන්ට කතා කරන එකේ ඉඳන් දෙමව්පියෝ දරුවොන්ට කතා කරන එකේ ඉඳන් මේවා මේ වෙනස් කරගන්න. ගෙවල් වල හරි ආදරෙන් ඉන්න ඕනේ. ගෙවල් වල හරි සමගියෙන් ඉන්න ඕනේ. පින්නතුනේ මේ ගෙවල් වල හරි එකට එකමුතුව ඉන්න ඕනේ. ඔය සමහර ඔය කොල්ලෝ ඉන්නවනේ ගෙදර එනකොට රාය 11 පහු වෙනවනේ කොහොමත් තැන් වල ගිහිල්ලා එනකොට. කවදාවත් ඔය බොහොම පොඩි කාලයයි තියෙන්නේ. ඔය තරුණකම බොහොම කෙටි කාලයයි. අම්මට තාත්තට දරුවෝ සනසන්න නලවන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. දරුවෝ මතක තියාගන්න ඕනේ දෙමව්පියොත් එක්ක ඉන්න තියෙන්නේ පොඩි කාලයයි. අම්මා උයන බත් කන්න තියෙන්නේ පොඩි කාලයයි. ජීවිතේ පුංචි කාලයයි තියෙන්නේ පින්නතුනි මේ හැම එකක්ම කරන්න. ඒ පුංචි කාලය තුල ඕවා විනාශ කරගන්න එපා. ඒ පුංචි කාලය තුල අර අනවශ්‍ය දේවල් වලට කාලය යොමු කරන්න එපා. මොනවාද අනවශ්‍ය දේවල්? මම මේක කියන්නේ තාත්තලාට ඔය සමහර තාත්තලා වැඩ ඇරිලා එනවයි ලෑස්ති වෙනවා යාපහු යනවයි දෙක තුන මේකයි. දරුවොත් එක්ක බත් ටිකක් කාලා බිරිඳත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාවේ එක එක අය කරක්කු බොන්න යන්න දාගන්න එපා. හොඳට මතක තියාගන්න මේවා හෙට ඉඳන් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මා තාත්තා එක්ක මේකත් කොල්ලොන්ගෙන් අහනවා. කවද්ද පුතේ අන්තිමේට ගිහිල්ලා අම්මගේ තාත්තගේ ඔළුව අත ගෑවේ? කවද්ද ගිහිල්ලා මගේ අම්මා මගේ තාත්තා කියලා හැම ගෙවල් වල ළමයි ඇවිල්ලා වැළඳ ගන්නවද? උන් පැත්තටවත් එන්නේ නැහැ. මෙව්වා තියෙන්න ඕනේ.